පාරවල් කියනවා. ඔක්කොම අසත්පුරුසයි. මේ බුද්ධ වචනේ තියෙන මේ බුදුරජාණන් වහන්සේ ඉස්සරේ දෙවියා කියනවා මේ සත්පුරුෂ ධර්මයේ ඇහුවනම් සත්පුරුෂය ඇසුරු කළා නම් ඒ අයට පව් සිද්ධ වෙන්නේ නැහැ කියනවා. පිම්ම සිද්ධ වෙනවා. දියුණුවම සිද්ධ වෙනවා. ඒ නිසා සත්පුරුෂය ඇසුරු කරන්න. අනේ අපිට කොච්චර වාසනාවක්ද මට මේ ලෝකේ ඉන්න උතුම්ම සත්පුරුෂ ගුරුවරයා අපිට ඇසුරු කරන්න ලැබුණා. උන්වහන්සේ කවදාවත් අපි අසත්පුරුෂ ධර්මයේ සමාදන් කරවන්නේ නැහැ. දැන් මේ දවස්වල ඉන්ටර්නෙට් එකේ එහෙම යනවනේ මහමෙවුනාට බැන වාද කරන්න වරින් කියලා බැන යනවනේ. අපේ ගුරුවරයා අපේ ශිෂ්‍යෝ 800කට අවවාද කළා තියෙන්නේ මෛත්‍රියෙන් කරුණාවෙන් ඉන්න වාදවල පැටලෙන්න එපා. අපිට බුද්ධ ශාසනය පිළිසරණ ගන්න තියෙන ලාභය අහිමි කර ගන්න එපා. අපිට කියලා තියෙන්නේ ආයස්මතුන් වහන්සේට ඇවිල්ලා කවුරු හරි ගහලා තොපි මොනවද මහමෙවුනාවෙන් ගත්තේ කියලා ඇහුවොත් ගුටි කාලා කියන්නේ කොයි ඉවසපු එක. අපිට මහමෙවුනාවෙන් ලැබිච්ච දේ ඉවසපු එක. අපිට ඒ ඔක්කොම ලැබුණේ සත්පුරුෂ ආශ්‍රය නිසා. ඔයාලා ගෙදරත් අම්මා දිහා බලාගෙන දරුවෝ ඉවසන විදියට ඉවසන්න. මිනිහලා බීගෙන ඇවිල්ලා නටන නාටකම් මිනිසුන්ගෙන් එන අභූත චෝදනා කොච්චර හොදක් කළත් නැහැ. තමන් හිතන දේවල් නෙවෙයි වෙන්නේ. තමන් කොහේ හරි ගිහින් ළමයි නොවේක් නාටකම් නටලා ඉවසාගෙන ඉන්න. ඒතර පස්සේ මැරුණාට පස්සේ හරි දරුවන්ට තේරෙයි අපේ අම්මා ඉවසපු ඉවසිල්ල නම් පුදුමයි කියලා. අපේ තාත්තා ඉවසපු ඉවසිල්ල පුදුමයි කියලා. සත්පුරුෂ ආශ්‍රයෙන් මේක ඉන්නේ. තව